සුබ දවසක් දුම්රියට ආදරය කරන හෙලෝ ට්‍රේන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. ඉතින් කවුරුත් දන්නවා ලාංකිකයෝ විදියට මේ තියෙන්නේ පේරාදෙණිය කළු පාලම. එහෙමත් නැත්නම් යකා පාලම. ගිය අවුරුද්දේ ඉතින් ඇති වුණු ගම් වතුර තත්ත්වයක් එක්ක මේ පාලම විනාශ වුණා. ඉතින් මේ තියෙන්නේ වර්තමාන තත්ත්වය. තවමත් මේ පාලමෙන් එගොඩ වෙන්න මෙගොඩට එන්න විදියක් නැහැ දුම්රියකට. ඇතුල් වීමත් සාමාන්‍ය මිනිසුන්ටත් මේ පාලම හරහා යන්න ඒ ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. අනතුරුදායකයි ගොඩක්. ඉතින් මේ තියෙන්නේ මේ පේරාදෙණිය කළු පාලම යකා පාලම මේ දවස්වල ප්‍රතිසංස්කරණය කරන විදිය. ඉතින් පේරාදෙණියට ආපු වෙලාවේ දුම්රිය හිතවතුන්ට දුම්රියත් එක්ක බැඳිච්ච අය දන්න තැනක් මෙතන. ඉතින් ඒක පෙන්වන්න හිතුණා. ඒ වගේම පේරාදෙණිය දුම්රිය ස්ථානයේත් දුම්රිය කීපයක් නතර කරලා තියෙනවා. නුවරට යන්න විදියකුත් නැහැ යකා පාලම කැඩුණු හින්දා. ඒ වගේම කොළඹට යන්න විදියකුත් නැහැ. බලන ඔය කඩු ගන්නාව පැත්තේ නාය ගිහිල්ලා තියෙන්නේ. එතන දුම්රිය මාර්ගයත් අවහිර වෙලා තියෙන නිසා ඉතින් මෙන්න මේ විදියට දෙපැත්තටම යන්නේ නැතුව මේ වගේ පේරාදෙණිය දුම්රිය ස්ථානයේ හිර වුණු දුම්රිය කීපෙකුත් තියෙනවා. ඒ වගේම ඉතින් මෙතන දුම්රිය ගමනාගමන කටයුතු වෙන්නේ නැති නිසා මෙතන දුම්රිය ස්ථානයේ පොඩි අලුත් වැඩියා කටයුතු ටිකක් වෙලා තියෙනවා. දුම්රිය වේදිකාව උස්සලා නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ දේවල් එහෙම කෙරෙන එක හොඳයි. දුම්රිය ගමනාගමනයක් මේ දවස්වල කෙරෙන්නේ නැහැ. ඒ වැඩවලට පහසුයි. ඉතින් දුම්රිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ටිකක් සිද්ධ වෙලා තියෙනවා. පේරාදෙණිය දුම්රිය ස්ථානෙන් නුවර පැත්තට යනකොට කළු පාලම අහු වෙනවා. එතන දුම්රිය ධාවනය කරන්න විදියක් නැහැ. ඒ වගේම මම දුම්රිය ස්ථානයෙන් කොළඹ පැත්තටත් පොඩ්ඩක් ගිහිල්ලා බැලුවා. ඒ පැත්තෙත් ඉතින් ආසන්න දුර දුම්රිය මාර්ගයේ විනාශ වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි තත්ත්වය පේරාදෙණිය සහ ඒ අවට ප්‍රදේශයේ. ඉතින් ඔයාට මොකද හිතෙන්නේ? දැකපු නැති අයට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ දුම්රිය වීඩියෝ ඉදිරියටත් නරඹන්න. ජය වේවා.